අපේ රටේ පාපැදියෙන් වර්ණ දැක් වූ පාපැදි ශූරයන් දෙදෙනෙක් අද සම්බන්ධ වෙනවා. විශේෂයෙන් කාන්තා පාපැදි තරගයක් පැවැත්වෙන නිසා ශ්‍රී ලංකාවේ පාපැදි තරග කළ ජාතික පාපැදි ශූරයන් හැටියට නම් දැරූ බද්රා පුෂ්පරාජිනී මහත්මියටත් අපි ආරාධනා කළා. ආයුබෝවන් ඔබතුමියට. ඒත් එක්කම සීතා කුමාරී ජයකොඩි මහත්මියත් ජාතික පාපැදි ශූරයක් රටට ආඩම්බරයගෙන තවත් පාපැදි ක්‍රීඩිකාවක් හැටියට එතුමියවත් බොහොම කැමැත්තෙන් පිළිගන්නවා. ආයුබෝවන්. ඔවුන්ගේ ප්‍රසාද ලකුණු ලබාගෙන ඔවුන්ගේ අත්දැකීම් වර්ධනය කරගන්න බද්‍රා මහත්මිය. ගුවන් හමුදා පාපැදි සවාරියේ කාන්තා තරගයේ දැන් 14 වෙනි වතාවට මේ පවත්වන්නේ. මේ එතකොට මේගොල්ලෝ මේ ක්‍රීඩිකාවන්ට මහඟු අවස්ථාවක්. හේතුව මොකද වසරක් පාසා පවත්වනවා. ක්‍රීඩිකාවන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා මේ තරගේ ජයග්‍රහණය කරන්න. සාමාන්‍යයෙන් වසරක් පුරාම මේගොල්ලෝ මේ ඒ ටාගට් එක තියාගෙන තමයි මේගොල්ලෝ පුහුණු වීම කටයුතු කරන්නේ. ඉතින් ලොකු අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. මොකද කාන්තා පාපැදි තරඟ අපේ රටේ ගොඩක් අඩුයි සංවිධානය වෙනවා. මොකද ක්‍රීඩිකාවන්ගේ ප්‍රමාණය ගොඩක් අඩුයි. ඉතින් ඒකට ගොඩක් මේ ඉවහල් වෙලා තියෙනවා මේ මොකද ක්‍රීඩිකාව යොමු කිරීමට දෙමව්පිය ගොඩක් මැලි වෙනවා. මොකද හේතුව අපිට මේ නිදහසේ පුහුණු වීම කටයුතු කරන්න අවස්ථාවක් නැහැ. මොකද මහා මාර්ගයේ වාහනත් එක්ක ඉතින් දෙමව්පියෝ ළමයි වෙනත් ක්‍රීඩාවලට යොමු කරනවා නිසා පාපැදි ක්‍රීඩාවට යොමු කරන්න ගොඩක් මැලි වෙනවා. නමුත් අපේ දැන් බිහි වෙලා ඉන්නවා ජාතික මට්ටමේ ක්‍රීඩිකාව 25කට ආසන්න ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය දැක ගන්න ත්‍රිවිධ හමුදාව ගුවන් හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව මේ සහයෝගය දෙනවා. කියන්නේ තමන්ගේ මේ හමුදාවට බඳවගෙන ඒගොල්ලන් පෝෂණය කරලා ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් ඔක්කොම ලබා දීලා ක්‍රීඩාවලට යොමු කරලා පිටරට තරඟ තියෙනවා නම් ඒකටත් යොමු කරලා ඒ වගේ ඒගොල්ලන්ගේ දක්ෂතාවයන් වැඩි දියුණු කරලා මේ පාපැදි ක්‍රීඩාව නංවන්නේ. කියන්නේ අනිත් ලාබාල ක්‍රීඩිකාව බිහිකරන්න ලොකු මේ කැපවීමක් කරලා තියෙනවා. ඒක අපි ගොඩක් අගය කරන්න ඕන ලොකු අවස්ථාවක් අපට හම්බෙච්ච අපේ ක්‍රීඩිකාවන්ට ත්‍රිවිධ හමුදාව තමයි ඒකට මූලිකත්වය ලබා දීලා තියෙන්නේ. ඔව්. ඒ අතරින් ලැබෙන වසරේ ප්‍රමුඛතම අවස්ථාව ගුවන් හමුදා පාපැදි සවාරිය ලෙස කාන්තා තරගය අද ක්‍රීඩිකාවන්ට ලැබෙන අවස්ථාව. සීතා කුමාරි ජයකොඩි මහත්මිය අද තරගය පිළිබඳව කතා කරොත් කොයි ආකාරයෙන්ද අද ක්‍රීඩිකාවන් තරගයට සූදානම් වෙලා ඇත්තේ? ඔවුන්ට මොන වගේ අභියෝගයක්ද තියෙන්නේ? ජයග්‍රහණය පිළිබඳව, ගමන පිළිබඳව ඔබේ අත්දැකීමුත් එක්ක අපි කතා කරොත්. ඇත්තටම අද තරඟයට අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් රසක් සහභාගී වෙනවා. තරඟ ආරම්භයේ සිටම සම්බන්ධ වෙච්ච ක්‍රීඩිකාවන් පවා මේ තරඟයට සම්බන්ධ වෙන නිසා මේ නවක ක්‍රීඩිකාවන් සහ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන්ට හොඳ තරඟයක් මේ අද මේ අදියරේදී මේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. මම හිතන්නේ මෙතන මේ ඉන්න ක්‍රීඩිකාවන්ගෙන් බහුල ක්‍රීඩිකාවන් රැසක්ම පාසල් පාපැදි අපේ පාසල් වලින් තමයි මේ ත්‍රිවිධ හමුදාවට එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඒ ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා. අපිට මේ පාසල් පද්ධතිය තුලින් මේ වගේ තරඟයකට ජාතික මට්ටමේ තරඟයකට ක්‍රීඩිකාවන් දායාද කරන්න ලැබීම පිළිබඳව. ඒ නිසා හොඳ හොඳට පුහුණුවීම් කරපු ක්‍රීඩිකාවන් තමයි සියලු දෙනාම මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා හොඳ තරගයක් අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. බද්‍රා මහත්මිය කොහොමද මේ තරගකාරිනියන් මෑත කාලේ තරග කරන්නේ? මේ තරගකාරිනියන් තමයි ප්‍රධාන පෙළේ තරගකාරිනියන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ. එතනින් මේ උෂාන් මහත්තයා කියපු එකට තව ටිකක් එක්ව කරනවා සුලෝචනා පංචාලි. ඒත් හොඳ දක්ෂ ක්‍රීඩිකාවක් එයා ෆෝස් ටීම් එකේ ඉන්න. මොකද ඒ ජාත්‍යන්තර තරඟවල සහභාගී වෙලා තියෙනවා. ට්‍රැක් තරඟවල සහභාගී වෙලා තියෙනවා. හුඟක් වෙලාට සීතයි මායි තමයි ගොඩක් වෙලාට ඒගොල්ලොත් එක මේ විදේශ සංස්ථාවල සහභාගී වෙලා තියෙන්නේ. මේ ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ගුවන් හමුදාවේ ක්‍රීඩිකාව ගොඩක් ප්‍රබලයි. හොඳ ටීම් එකක්. ඒ කියන්නේ දැන් මේගොල්ලොන් මේ යම් කිසි එයාගේ පුහුණු කරු නිරෝෂණී පෙරේරා කියන්නේ එයාලා ජාතික සංචිතවල ඉන්නකොටත් අපි ඒකේ පුහුණු කරු වශයෙන් හිඳලා තියෙනවා. නිරෝෂණී පෙරේරා තමයි මේගොල්ලන් පුහුණු කරන්නේ. එයාට හොඳ අත්දැකීම් තියෙන කෙනෙක්. නිරෝෂණී පෙරේරා කියන්නේ 2010 මේ සාග් ගේම්ස් වල ටීම් ටයිම් ට්‍රයිල් එකේ සමාජිකාවක් එයා. ඔව්. අපරොත් වෙනවා. සීතා කුමාරි මහත්මිය කොහොමද අත්දැකීම මේ තරගකාරිනියන් එක්ක? මේ තරඟකාරිනියන් මම හිතන්නේ ගොඩාක් අත්දැකීම් බහුල තරඟකාරිනියන් මෙතන සම්බන්ධ වෙලා ඉන්නවා. බොහෝ අවස්ථාවල තරඟයේ
වෙනස් කිරීමට හැකියාවක් තියෙන ක්‍රීඩිකාවන් ඉන්නවා කියලා ඒක තමයි මගේ මතේ නම්. තරඟය පොකුරක් ආකාරයට තරඟය අවසන් කිරීමටත් වැඩිය මම හිතනවා තරඟයේ ක්‍රීඩිකාවන් තනියම එන්න අවස්ථාවක් බහුලයි. මොකද පංචාලි වගේ ක්‍රීඩිකාවන් තරඟයෙන් මිදුනොත් තනියම ඉදිරියට යන අවස්ථා ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා සමහර තරඟවලදී. ඒ නිසා මේ අවස්ථාවකට තරඟය ආරම්භ වෙලා තියෙනවා. තරඟයේ ආරම්භයේ සිට හොඳ තරඟයක් අපිට දකින්න පුළුවන් කියන එක තමයි මගේ අදහස. ඔව්. බත්‍ර මහත්මිය ඔබතුමීලාගේ අත්දැකීමත් එක්ක මේ වගේ තරගයක කොහොමද තරගය මේ ජයග්‍රහණය කරන්න අවශ්‍ය වටපිටාව සකස් කරගන්නේ? ඔබතුමීලා තරග කරන කාලේ අත්දැකීමුත් එක්කත් අපි ගලපලා කතා කරොත්. අපි තරඟ කරන කාලේ මේ වගේ මේ ඇත්තම කියනවා තරඟයක් තිබුණේ නැහැ. මම තරඟ කරන කාලේ ගාක් වෙලාවට මට කියන්න පුළුවන් මම අනුරාධපුර ප්‍රදේශයේ කෙනෙක්. මම ස්ටාර්ට් කරපු ගමන් මම යනවා. ඒ වගේම තමයි සීතා කුමාරි මහත්මියත්. එතකොට යනවා ගිහිලා මම රේස් එක ෆිනිෂ් කරලා පැයකට විතර පස්සේ තමයි ඉතුරු කට්ටිය එන්නේ. ඊට වැඩිය ගොඩාක්ම දියුණුයි දැන්. තාක්ෂණික පැත්තෙන් උපක්‍රම තාක්ෂණික කියන්නේ පාපැදිවල තාක්ෂණික අතිනු දියුණු වෙලා තියෙනවා අපේ කාලේට වැඩිය. ඒතකොට මේගොල්ලන්ට හොඳ පුහුණුවකුත් තියෙනවා. අනිත් එක මේගොල්ලන් ක්‍රමානුකූලව පුහුණු වෙන්න මේ දැන් ඔය නිරෝෂිනී පෙර වගේ මේ පුහුණුකරුවෝ ලෙවල් 1 කියන කෝස් එක කරලා සයික්ලින් කෝස් එක කරලා කෝචින් කෝස් එක කරලා ඒ පුහුණුවත් ලැබලා තියෙනවා. ඉතින් අපිත් එක්ක මේ සංචිතවල ඉන්නකොට අපි සෑහෙන්න ඒගොල්ලන්ට පුහුණුවීම් කටයුතු ගැන කියලා දීලා තියෙනවා කරලා තියෙනවා. ඒ අනුව මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ ආමි නේවි එයාෆෝස් කියන තරඟ කණ්ඩායම් තුනේ අතර ලොකු දක්ෂ ක්‍රීඩිකාවෝ ටිකක් ඉන්නවා. එතකොට නේවි එකේ කියන්න ඕන ශානිකා සෙනවිරත්න කියන ක්‍රීඩිකාව මේ සියලුම ගුවන් හමුදා පාපේ තරඟවල සහභාගී වෙච්ච කෙනෙක් 2012 පටන් මේ දක්වාම. එතකොට මේ ඒ අත්දැකීමුත් එක්ක ඒගොල්ලෝ උපක්‍රම යොදා ගන්න ඕන අනිවාර්යයෙන්ම. උපක්‍රම වශයෙන් අපි පුහුණු වීම වලින් තමයි කරන්න ඕන. දැන් ඉස්සරහට උපක්‍රමත් වෙනස් තරගයක් ඇතුලේ? ඔව්. උපක්‍රම අපිට නිර්මාණය කරගන්නත් පුළුවන්. තරගයේ හැටියට. තරගයේ හැටියටත් පුළුවන්. දැන් එතන ටීම් කැප්ටන් කෙනෙක් ඉන්නවනේ. එයාට ලොකු අවබෝධයක් තියෙනවා. ඒතර එයා තමයි මේ ටීම් එක හසුරවන්නේ. ඒතර මේ ටීම් එක හසුරවනකොට එයා කියන දේ අහලා ඒගොල්ලන්ට පුළුවන් එක ටැක්ටිස් උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. සමහර පුහුණුවේදී මේගොල්ලන් හදාගෙන තියෙන්න පුළුවන්. නමුත් පුහුණුවේදී මේගොල්ලන් හදාගෙන තියෙන උපක්‍රම සමහර මෙතන භාවිත කරන්න බැරි වෙන්න පුළුවන්. මොකද පුහුණු වෙනකොට කරන්නේ තමන්ගේ ටීම් එක විතරයි. දැන් මෙතන තව ටීම් දෙකක් තුනක් සහ තව ක්‍රීඩිකාවෝ ඉන්නවා. ඒතකොට ඒගොල්ලන්ගේ අභියෝග වලටත් මුහුණ දෙන්න වෙනවා. ඒතකොට අපිට ඒ වෙලාවේ නිර්මාණය කරගන්න වෙනවා අපි දැන් මොකද කරන්න කියලා. කලින් අපි ගොඩනගාගෙන තිබුණා වුණත් අපිට සිද්ධ වෙනවා මේ වෙලාවේ මේ යන සිටුේෂන් එක තරඟි පවත්වන යන ආකාරය අනුව අපිට නිර්මාණය කරගන්න වෙනවා. ඒක ඉතින් කණ්ඩායමේ ක්‍රීඩිකාවෝ සාකච්ඡා කරලා පුළුවන් කරන්න ඕන වැඩ. කරන්න ඕන වැඩ. ඒ අවස්ථානුකූලව. ඔව්. සීතා කුමාරි මහත්මිය, ඒ කියන්නේ ක්‍රීඩා දිවියේ පාපදී ශූරියක් විදිහට මතක තියෙනම තරඟය මොකද්ද? මම 1990 තමා පාසල් පාපැදි තරඟත් එක්ක තරඟ වලට අවතීර්ණ වුණේ. 1990 91 92 93 94 95 කියන අවුරුදු වල මම ජාතික පාසල් පාපැදි තරඟයේ පාපැදි ශූරිය විදිහටත් 94 වර්ෂයේ දෙවැනි ස්ථානය ලබා ගත්තා. අනිත් සියලු තරඟ මම ජයග්‍රහණය කරා. ඒ වගේම ජාතික ශූරතාවයේ 1994 95 96 කියන වර්ෂවල 2000 වර්ෂයේ සම්බන්ධ වෙලා ශූරතාවය සහ අනුශූරතාවය දිනාගත්තා. 99 ලංකාවේ තිබුණු දකුණු ආසියානු පාපැත් තරඟයට සම්බන්ධ වෙලා ඒකේ ලෝකඩ පදක්කම දිනාගත්තා. ඒ අවස්ථාවේ අපේ ලංකාවේ ශ්‍රියාලතා මේ නිරෝෂිනී වගේ ක්‍රීඩිකාවෝ දැන් පුහුණුකාරයෝ විදිහට කටයුතු කරන තරඟ කරා. ඉතින් මම හිතන්නේ මේ වෙනකොට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හොඳ පුහුණුකාරණියක් ලැබිලා තියෙනවා. ඒ අත්දැකීම් බහුල. ඒ නිසා අද තරඟයට මම හිතන්නේ ලොකු දායකත්වයක් ලැබෙනවා අයගෙන්. මට තව ඊට අමතරව මම පාසල් කාලේ
තුන් ප්‍රාම තරගයේ තිබ්බ ලංකාවේ පළවෙනි වතාවට 1992. ඒ තරගයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. මම එතකොට පාසල් අවදියේ අවුරුදු 15ක විතර වයසේ තමයි හිටියේ. ඉතින් එදා ඒ තරගයට සම්බන්ධ වෙලා මම ජයග්‍රහණය ලැබුවා. ඒ වගේ අත්දැකීම් මට බහුලව තිබෙනවා. හොඳයි. භද්‍ර මහත්මියගෙත් ඒ අතීතය ගැන අපි කතා කරමු. ඊට කලින් අපි බැලුවොත් අද තරගය මොන වගේ වේද කිලෝමීටර් 89ක් තියෙන්නේ කොච්චර විතර කාලයක් ගත වේද මොන වගේ වේගයක් අපි බලාපොරොත්තු වෙනවද? සාමාන්‍යයෙන් මේ පහුගිය දවස්වල තිබ්බ තරඟවලදී මේගොල්ලන් අවසානයේට එනකම්ම දැන් අපි අන්තිමට කරේ ත්‍රිවිධ හමුදා තරඟය ඩිෆෙන්ස් රේස් එක. ඒකෙදිනුත් ඒගොල්ලන් බංච් එක අන්තිමට ෆිනිෂ් එකට එනකම්ම කණ්ඩායම ඔක්කොම එකටම ආවා. එකටම ඇවිල්ලා තමයි ස්ප්‍රින්ට් ජයග්‍රහණයක් තිබුණේ. නමුත් දැන් මේ සැරේ මේගොල්ලන් මොන මේ උපක්‍රම යොදාගෙන තියෙනවද අපි දන්නේ මොන විදිහට පුහුණු කරලා තියෙනවද දන්නේ නැහැ. සමහරට මේගොල්ලන් උත්සාහ කරයි තමන්ගේ ටීම් එක ඉදිරියට අරගෙන යන්න මේ යම් තැන්වලදී. හැබැයි පොඩි අවාසියක් තියෙනවා. මොකද මේක තනිකර ෆ්ලැට් තරඟයක්. ඔව් තැන්නේ තියෙන තරඟයක්. එතකොට දැන් කඳුවක එහෙම කන්දක් එහෙම තිබුණා නම් උතන කන්දට දක්ෂ ක්‍රීඩිකාවෝ ඉන්නවා. විශේෂයෙන්ම මෙයා කවුද මේ සුලෝචනා පංචාලි වගේ. ඒතර ඒගොල්ලොන් එතකොට අනිත් එකන ආකාශා සඳමිනි ටියුඩර්ගේ දුව. එතකොට ඒගොල්ලොන් හුඟක් වෙලාවට අපි තරඟවල දැකලා තියෙනවා මේ දෙන්න හුඟක් වෙලාවට කඳු වලින් මේ රේස් එක මිදෙනවා. මිදලා දෙන්නත් එක්ක යන අවස්ථාවල් තියෙනවා ෆිනිෂ් එකට එනකම්. ඒ වගේ අවස්ථාවල් වෙන්නත් පුළුවන්. සමහරට එකම ටීම් එකේ දිනේෂ් අදිල්රුක්ෂි අමතක කරන්න බෑ. දිනේෂ් අදිල්රුක්ෂි කියන්නේ කොමන්වෙල්ත් ගේම්ස් වලට ලංකාවෙන් සහභාගී වෙච්ච ක්‍රීඩිකාවක්. ඒතර ඒ වගේ ඒතකොට සුදාරිකා. ඒතර ඔතන ඉන්න ඔක්කොම ප්‍රබල අය. ඉතින් ඒගොල්ලොන්ගේ දැන් මේ කාලේ වෙනකොට ඒගොල්ලන්ගේ පුහුණු වීම තත්ත්වය කොහොමද? ඒගොල්ලෝ මොන විදිහට පුහුණු වෙලා තියෙනවද? මොන තරම් උපක්‍රම යොදාගෙන තියෙනවද? අනිත් එක මේකට ශාරීරික යෝග්‍යතාවය ගොඩාක් බලපානවා. භද්‍ර මහත්මිය අද මේ පිරිමි තරගය ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ? මට ඉස්සෙල්ලාම කියන්න ඕන මොකද මම මේ දක්වාම ගිය අවුරුද්ද දක්වාම හැම ගුවන් හමුදා පාපේ තරගයකටම සහභාගී වුණා මිනිස්සුරෙක් වශයෙන් කාන්තා තරග වලට බොහෝ වැඩිපුර මේ ඉතින් මම ඊයේ හරියට නිදහසේ බැලුවා. ඉතින් මේ සම්පූර්ණ රේස් එක දවස් දෙකේම මම ඉවර වෙනකම ලයිව් බැලුවා. ඉතින් මට ලොකු මේ දැනීමකුත් ආවා. හරි ආසාවකුත් ඇති වුණා. මොකද ඔය දැන් තරඟවදින ප්‍රබල ක්‍රීඩකීන් ගොඩක්ම අපි දන්න අය. මොකද අපිට හමු වෙන අය. ඉතින් ඒ අතරින් මේ විශේෂම කියනවා සාරංග පෙරේරා. සාරංග පෙරේරාට පළවෙනි දවසේ පොඩි කරදරයක් වුණා. කියන්නේ යාට මේ පාපැදිය යාගේ අනතුරකට ලක් වුණා. ඒක නිසා නැත්තම් මගේ ලොකු අපේ බලන් ඉන්නකොට ලොකු විශ්වාසයක් තිබුණා පදින ක්‍රමයේ හැටියට, පදින විලාසයේ හැටියට සහ රයිඩ් පර් මිනිට් කියනවා. මේ මොකද්ද? පැඩල් එක කරකවන වාර ගාන. ඒ වාර ගාන දිහා බලන් ඉන්නකොට ඒ තත්පරයකට විනාඩියකට කරකවන වාර ගාන. ඉතින් ඒක අනුව බලාගෙන ඉන්නකොට කියන්න පුළුවන් කවුද මෙතනින් ජයග්‍රහණය කරන්නේ කියලා. ඉතින් එහෙම බලනකොට මට හුඟක් දිස්සුනේ සාරංග පෙරේරා. ඒ වගේම චමෝද්ද සිල්ලා ආවිස්ක මැඩම්ස් ඒගොල්ලන් අයින් මේ අව탁සීරු කරන්න බෑම දක්ෂ ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නවා. දක්ෂ ක්‍රීඩකයෝ අනිත් එක පරිණම ක්‍රීඩකයෙක් තමයි ජනක හේමන්ත නීවිගේ. මොකද 2010 බංග්ලාදේශ තිබේ සාග් ගේම්ස් වලින් ගෝල්ඩ් මෙඩල් එකක් ගෙනවා. ඒ තරගෙට මමත් සහභාගී වුණා ඒගොල්ලොත් එක්ක ගිහිල්ලා. ඉතින් ඒ අත්දැකීම් එක ඒගොල්ලොත් අපිට අව탁සීරු කරන්න බෑ. මොකද මේ තරුණ ක්‍රීඩකයොත් එක්ක හරියටම දැනටමත් තරඟ කරන ක්‍රීඩකෙක්. ඉතින් ඒගොල්ලොන් මේ අපිට අමතක කරන්න බෑ. ඉතින් ඒ වගේ යෝන් ක්‍රීඩකයෝ ඉන්නවා ගොඩක්. මේ උෂාන් කිව්වා වගේ කදිරාන ස්පීඩ් ක්‍රීඩා සමාජයේ යෝන් ක්‍රීඩකයෝ ඒගොල්ලොන්ට හොඳ පුහුණුවක් තියෙනවා. මොකද එයාට ඒගොල්ලන්ට පුහුණු කරන්නේත් හොඳ ගුවන් හමුදා පාපෙති සංචිතයක කාන්තා සංචිතයේ පුහුණු කරුවෙක් වශයෙන් හිටපු මේ ජනක සුමිත් කුමාර. ඉතින් එයාත් හොඳ අත්දැකීම් දින ක්‍රීඩකයෙක් වශයෙන් උත් හිටියා. ඉතින් ඒ කණ්ඩායමට හොඳ පුහුණුවක් ලබා දෙනවා. හොඳ පුහුණු කරුවේ. එතකොට ඒ ඇත්තම කියනවා නම් මේ පුහුණුව ලබා දෙන්න ඕන යෝන් ක්‍රීඩකයන්ට තමයි. මොකද යෝන් ක්‍රීඩකයෝ ඔව් කොහොමද පල්ලම බහිනකොට ශිල්පීය ක්‍රමයක් තියෙනවා. ඒ ශිල්පීය ක්‍රමය හුඟක් අය භාවිත කරන්නේ නැහැ. ඒතොර ඒ කියන්නේ පාපෙදී හසුරුවීමේ ශිල්පීය ක්‍රමයක් තියෙනවා. මොකද පාපෙදිය වංගුවකින් නවනකොට ඒ පැත්තේ පැටල් එක උඩට යන්න ඕන. එතකොට නැත්නම් ඒ පැත්තේ පැටල් එක පල්ලෙහාට ගිහිල්ලා ඇඟත් ශරීරෙත් ඒ පැත්තට නැවෙන්න ඕන. එතකොට තමයි ඒ ශිල්පීය ක්‍රමෙන් තමයි ආගේ වේගය පාලනය කරගන්න පුළුවන්, පල්ලම් පස්සන ස්පීඩ් එකක් ගන්න පුළුවන්. ඒ වගේ මේ තාක්ෂණික උපක්‍රම තියෙනවා, සහ උපක්‍රම සහ මේ ශිල්පීය ක්‍රම. ඒ ශිල්පීය ක්‍රම හුඟක් මම දැකලා තියෙන විදිහට හුඟක් ක්‍රීඩකයෝ මේ මුහුණු වෙන්නේ නැහැ. ඒ මොකද
ඒක තමයි ඒක අපි දැනගන්න ඕන ඒක පුහුණුකරු වශයෙන් පුහුණු කරවන්න නැත්නම්. කියන්නේ කන්ද තනිකර ට්‍රේනින් කරනකොට පුහුණු වීම කරනකොට කන්දකට මුදුනකට ගිහිල්ලා කන්ද පල්ලම 3-4 පාරක් බස්සලා ඒ විදිහට මොකද අපි ට්‍රේනින් කරනකොට සංචිතයක ඒ ක්‍රමේ කරනවා. ටික උඩ විජේසුරි එහෙම කරලා තිනවා. නුවරඑළිය වගේ මේ ප්‍රදේශයට ගිහිල්ලා ලොකු කන්දක් උඩකට ගිහිල්ලා කන්දෙන් පල්ලට එක එක්කෙනා එවනවා. ටෙක්නික් හදනවා. ඊට පස්සේ ටීම් එකක් වශයෙන් එවනවා. ඒ විදිහට මේ සම්පූර්ණ ටෙක්නික් ශිල්පීය ක්‍රමේ පුහුණු කරනවා. ජාතික සංචිතවල ඉන්නකොට ඒක කරනවා. ඒ වගේ මේ ටීම් يعني මේ ක්‍රීඩා සමාජවල ටීම් වලත් එහෙම කරනවා නම් ගොඩක් මේ තව ඒ ශිල්පීය ක්‍රම ඉගෙන ගන්නවා ක්‍රීඩකී. සීතා කුමාරි මහත්මිය ඔබතුමීගේ අත්දැකීමත් එතනට එකතු කරොත්. මට යමක් සඳහා කියන්න පුළුවන් මොකද අපි පාපිදි ක්‍රීඩා පුහුණු වීම කරනකොට අපි ටීම් එකක් වශයෙන් කරේ මමයි සීතා කුමාරී තව කුසලානි කියලා හිටියා කුසලානි රෝෂිනි පෙර අපේ දුව හිටියා මායි දුවයි දෙන්නම ඒතකොට එතනින් වයසම ක්‍රීඩිකාව මම අපි හුඟක් වෙලා නුවරකොළඹ පාරේ තමයි ට්‍රේනින් කරේ ඒ වෙලාවෙදී අපිට ওই කඳු ටික ඔක්කොම හවු වෙනවා ඒ වෙලාවට අපේ කණ්ඩායම සෑහෙන්න මේ ට්‍රේනින් කරනවා කඳුවල ශිල්පීය ක්‍රමය. ඒකෙන් ගොඩක් ඉදිරියෙන් හිටියා සීතා හිටියා කුසලානි හිටියා අපේ දුව හිටියා. අපේ දුව ලස්සනට මේ ඒ ශිල්පීය ක්‍රමයේ ලස්සනට මම මොකද එයා තනියෙන් යනකොට මම ඒක හුරු කරලා තියෙනවා. එයා ඒක භාවිත කරනවා හරි ලස්සනයි. එහෙම පුහුණුවීම් ලබා ගැනීමේ අවශ්‍යතාවය. සීතා මහත්මිය ගෝලියොත් පදිනවා. මගේ පාසල් ක්‍රීඩකයෝ තමයි ගොඩක් මේ තරගේ ජයග්‍රහණය කරේ චමෝත් සිල්ලා අවිස්ක මැඩුන් සහ සාරංග පෙරේරා මේ සියලු දෙනාම පාසල් පාපැදි වලින් තමයි මේ පාපැදි ශාස්ත්‍රයට අවතීර්ණ වෙලා තියෙන්නේ. ඉතින් මේ ගොඩක් සතුටුයි කඳු සූර්යයා බවට පත් වුණා. ඒ ක්‍රීඩකයා මම ගොඩක් සමීප මේ උපදෙස් දෙන අවවාද දෙන ක්‍රීඩකේ. ඉතින් ඒ වගේ අපිට පාසල් තුලින් මේ වගේ ක්‍රීඩකයෝ බිහි කරන්න ලැබීම ගැන ගොඩක් සතුටටපත් වෙනවා. සාරංග පෙරේරා සීතා මහත්මියගේ මුල් පුහුණුකරු එයා තමයි. එයාලගේ ගෙවල් ගම් ප්‍රදේශයේ ගෙවල් ළඟ එයාලගේ ඉස්කෝලේ ගෙවල් ළඟ ඉස්කෝලේට තමයි ගියේ. ඒ ඉස්කෝලේට එනකොට එයා පදිනවා දැකලා තමයි සීතා කුමාරී යාව මේ අධ්‍යයනය කරලා මේ ක්‍රීඩාවට යාව පුහුණු කරන්න මූලිකත්වය අරගෙන එයා මේ පාසල් ක්‍රීඩාවලට යොමු කරේ. ඒක මම හිතන්නේ ගොඩක් ආඩම්බරයට කාර්යයක් සීතා කුමාරි මහත්මිය නේද? ඔව් ඇත්තටම හරි සතුටුයි. මොකද අපිට මේ පාසල් ජාතික පාසල් තරගය තුලින් මේ වගේ ජාතික තරඟවලට හා ජාත්‍යන්තර තරඟවලට ක්‍රීඩකයන් යොමු කරන්න ලැබීම ලොකු සතුටක්. ඇත්තට මේ වගේ තරඟයක් නරඹන අවස්ථාවේ තමයි ඒක දැනෙන්නේ. ඔව්. දාවකේ කොහොමද තිරිංග පාවිච්චි කරන්නේ? ඉස්සරහට දැන් ගලගෙදර පල්ලමක් තියෙනවා. ගලගෙදර පල්ලම සාමාන්‍යයෙන් අපි තිරිංග පාවිච්චි කරනකොට හැමතිස්සෙම අපි මේ වම් පැත්තේ කියන්නේ පිටිපස්ස රෝදේ මේ බ්‍රේක් එක තමයි ප්‍රධාන තැන ගන්න ඕන. කියන්නේ වම් පැත්තේ අනිත් පැත්තේ තාමත් ලස්සන දර්ශනයක් මම හිතන්නේ ගුවනින් ලැබෙන දර්ශන කටුගස්තොට පාලම පසු කරමින් ඉස්සරහට යන්නේ. එමුණොත් දැන් නිල තරගය ආරම්භ වෙන්න ඉතා ආසන්නයි. ඔව් ඉතාමත් මාසයි. ඔව් එතකොට මේ ඒ විදිහට බැලන්ස් එකේ අරගෙන යන්න ඕන මේ බ්‍රේක් දෙකටම. ඒ කියන්නේ තිරිංග දෙකටම අත තියාගෙන හැමතිස්සෙම ක්‍රියාත්මක කරන්න වෙන ගොඩක් විදිහට පිටිපස්සේ රෝදේ තිරිංගේ තමයි. මොකද ඉස්සරහ රෝදේ තිරිංගේ පාවිච්චි කරොත් මොකද වෙන්නේ? ක්‍රීඩකයා අනුතරකටපත් වෙනවා. ක්‍රීඩකයාට කලින් බයිසිකලේ යනවා. ඔව් බයිසිකලේ යනවා. බයිසිකලේ අනිත් පැත්තට පෙළනවා. ඒ නිසා මුව කල්පනාවෙන් කරන්න ඕන. අනිත් එක තිරිංග පාවිච්චි කරන්නේ නැතුව පල්ලමක් බස්සනවා නම් අනිවාර්යයෙන්ම එයා අනිවාර්යයෙන්ම ශිල්පීය ක්‍රමේ මේ හොඳට පුහුණු වෙලා තියෙන්න ඕන. මොකද ශරීරය හැමතිස්සෙම අපි කියන්නේ rhythm and balance. පුහුණු වලින් කියලා දෙන්න ප්‍රධාන දෙයක් තමයි ෆිසිකල් ක්වොලිටිස් වලට අමතරව rhythm and balance. ඒකට අපි පාපැදිය කියන්නේ අපේ ශරීරේ කොටසක් කරගන්න ඕන. ඒක ශරීරේ කොටසක් කරගුවම පාපැදිය හැරෙන පැත්තට අපිට හැරෙන්න පුළුවන් වෙන්න ඕන. නවන පැත්තට නවන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේ පාපැදිය ඒ ශිල්පීය ක්‍රම ටික පොඩි කාලේ ඉඳන් කියන්නේ ස්කූල් මට්ටමේ ඉඳන් ළමයිට හුරු කරොත් පල්ලම් බසන එච්චර දෙයක් නෙමෙයි. දැන් ගලගෙදර වගේ පල්ලමක් තිරිංග නැතුව බස්සන්න පුළුවන්ද?
බොහෝ විට අපේ ක්‍රීඩකයන්ට කරන්න පුළුවන් වේද කියලා හිතන්න අමාරුයි. මට මතකයි මොරිස් කුමාරවේල් කඩු ගන්නවා පල්ලම අඩුම වෙලාවකින් බස්සපු කෙනෙක්. එයා කවදාවත් තිරින් අල්ලලා නැහැ. සූදානම් වෙන අවස්ථාව දෙවන විනිසුරුවරේ හොඳ ශාරීරික යෝග්‍යතාවයක් දැන් වෝම් අප් එක ලැබිලා තියෙන්නේ දැන්. මේ අපි ඒකට මේ සීතා කුමාරි මහත්මියගේ අත්දැකීමත් එකතු කරමු. ඇත්තටම මේ තරඟය ආරම්භ වෙච්ච ගමන් තරඟකාරී බවට වැඩිය මම හිතනවා මේ වගේ යම්කිසි දුරක් නිදහස් ධාවනීයේදීලා තරඟයට අවතීර්ණ වීම ගොඩක් මේ හොඳයි කියලා පාපැදි ක්‍රීඩාවට. මේ වුණට ක්‍රීඩකයෝ මානසිකව හා ශාරීරිකව දෙකෙන්ම හොඳ මේ යෝග්‍යතාවයකට පත් වෙලා ඉන්නේ දැන් තරඟය සඳහා සූදානම් වෙන්න. මොකද තරඟ ආරම්භයේ ඉරේදීම මේ වගේ තරඟයක් ආරම්භ වුණා නම් අපි ඉන්න මානසිකත්වය හා ශාරීරික තත්ත්වය ටිකක් අමාරුයි අපිට මේ එකපාරටම දරා ගන්න. ඔව් සීතා මට ඒකට එකතු කරන්න වෙනවා. මොකද අපි හුඟක් වෙලාවට ක්‍රීඩාවේදී ඕනම ක්‍රීඩාවකදී අපි මුල් දෙන්නේ ශාරීරික යෝග්‍යතාවයට. මානසික යෝග්‍යතාවයට කිසිම මේ පුහුණු වීමක් කරන්නේ නැහැ. නමුත් ඒක අත්‍යවශ්‍යයි. කොච්චර ශාරීරික යෝග්‍යතාවය තිබුණත් කොච්චර ෆිට්නස් එක තිබුණත් තමන් මනස දුර්වල නම් තමන්ට කොච්චර දක්ෂතාවය තිබුණත් තරඟයක් දිනන්න බෑ. තමන් අදිෂ්ඨාන කරගන්න ඕනේ හැමතිස්සෙම මම තමයි ජයග්‍රාහකයා. මට පුළුවන්. I can do it කියනවා වගේ මට පුළුවන් කියන හැඟීමේ යන්න ඕන මනස තමයි මෙතන මූලික වෙන්නේ. කොච්චර ශාරීරික යෝග්‍යතාවය තිබුණත් වැඩක් නැහැ මානසික යෝග්‍යතාවය දිනු කරගත්තේ නැත්නම්. දැන් මේ තරග ආරම්භක ස්ථානයේ යුද හමුදාව වෙනුවෙන් සීතා කුමාරි කටයුතු කළ යුතුයි. මතක් කරෙත් මේ මුල් කාලේ ඉඳලා ඕදන් ගුරුහරුකම් ලබා දුන්නු ක්‍රීඩකයා අද කඳු ශූරයා විදියට රතු ඩොට් සහිත ජර්සි ඇඳගෙන ඉන්නවා සීතා මහත්මිය නේද? ඔව් ඇත්තටම හොඳ ආත්ම විශ්වාසයක් තියෙන ක්‍රීඩකයෙක්. කුඩා කාලේ ඉඳලම හොඳ ආත්ම විශ්වාසයකින් මේ පාපැදි ක්‍රීඩාව තුළ රැඳී හිටපු ක්‍රීඩකයෙක් විදිහට තමයි මම දකින්නේ මට ලැබිච්ච ක්‍රීඩකයෝ අතරේ. මේ බතාවක වේගෙන් තමයි මේ දැන් මේ අතුරුපැදේ යන්නේ. එතකොට ක්‍රීඩකෝ ඊට වැඩිය ඒ වගේම තමයි මේ පාරේ වාසි ලබා ගන්න පුළුවන් වංගු තැන්වල පාරේ වාසි ලබා ගන්න එක ගොඩක් වටිනවා මේ වගේ අවස්ථාවකදී. කෙටි මාර්ග වලින් කටවාරට කියන්නේ වංගු කෙලින් කරනවා. ඒවා ගොඩක් වටිනවා ඔයගේ අවස්ථාවල ක්‍රීඩකයින්ට. මම හිතන්නේ සමහර ක්‍රීඩකයින් ඒක හොඳට ලබා ගන්නවා අපිට දකින්න පුළුවන්. පාරේ වාසි ලබා ගන්න. මේ නිසා තමයි අපි දිගින් දිගටම කිව්වේ මාර්ගයේත් පුළුවන් නම් රියදුරන්ට අද දවසේ මේ අවස්ථාව ලබා දෙන්න කියලා අවුල්. උෂාන් මෙතන තියෙනවා දැන් මේගොල්ලෝ පල්ලම බස්සනකොට මේ ගොඩක්ම මේ පැටල් එකේ යනවා. ඒ කියන්නේ කරකවන්නේ නැහැ. රෝදේ කරකවන්නේ නැහැ. ඒක ගොඩක් අවාසියි. අපි හැමතිස්සෙම පුරුදු වෙන්න ඕන මේ ওই වගේ පල්ලමකදී රෝදේ කරකවනකොට අපි එකපාරක් කරකවනකොට දෙතුන් පාරක් ඉදිරියට යනවා. ඒ තාක්ෂණය මේගොල්ලෝ ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මේ පැටල් එකේ යන එක හරි අවාසියි. මේ වෙලාවේ නෝමල් හරි කරකවනවා නම් ශරීරයට වෙහසක් දැනෙන්නේ නැහැ. නමුත් වේගයේ ස්පීඩ් යනවා. වේගය වැඩි වෙනවා. ඉතින් ඒ තාක්ෂණික ක්‍රම මේගොල්ලන් ගොඩාක් වෙලාට උපක්‍රම භාවිතා කරන්නේත් නැහැ. ශිල්පීය ක්‍රම භාවිත කරන්නේත් නැති අවස්ථාවල් පේනවා. සමහර ක්‍රීඩකයෝ දක්ෂ ක්‍රීඩකයෝ ඒක පාවිච්චි කරනවා. ඔව් දැන් මෙහෙම දෙයක්ත් අපි එක ප්‍රශ්නයකුත් යොමු කරලා ගියොත් දැන් අපි සාමාන්‍යයෙන් වේගයෙන් යන වෙලාවට එකපාර බ්‍රේක් ගැහුවොත් තිරිංග ක්‍රියාත්මක කරොත් බයිසිකලය සැහැල්ලු පාපැදි මේවා. ඒක මේ වෙලාව දැන් අපිත් ඔය දේ කරලා තියෙනවා. එහෙම වේගෙන් යනකොට බ්‍රේක් ගන්න සිද්ධ වෙනවා. මටත් එක දවසක් වුණා මම වේගෙන් බස් එක පිටිපස්සේ තියන් යනකොට එකපාරට බස් එක නතර කරා. මම කරපු දේ ඒ වෙලාවේ අපි ඒ ශිල්පීකම වෙන බ්‍රේක් දෙකම අල්ලන්න ඕන. දෙකම අල්ලලා අතාරින්න ඕන. හැබැයි අල්ලලා අතහැරලා අතාරින්න ඕන. ඒ ශිල්පී එකපාර අල්ලන් හිටියොත් අපි වැටෙනවා. අල්ලලා අතහැරලා. ඔව් මම හිතන්නේ අපිට තව ඒ ගැන කතා කරත හැකි තාක්ෂණික ක්‍රම ශිල්පීය ක්‍රම ශාන් මට හිතෙනවා චමෝද්ද සිල්ලා එයා ස්ප්‍රින්ට් වලට වැඩිය දැන් එයා බලාගෙන යන්නේ රේස් එකේ අවසාන මේ ස්ප්‍රින්ට් එක ජයග්‍රහණය කරන්න. ඒක මොකද එතනින් එයාට ලකුණු 10ක් හම්බ වෙනවා. තත්පර 6ක්ද? තත්පර 6ක් හම්බ වෙනවා. තත්පර 10ක් හම්බ වෙනවා. එතකොට මේ ඉන්ටර්මීඩියට් ස්ප්‍රින්ට් එකෙන් හම්බ වෙන ගානට වැඩි ප්‍රමාණයක් හම්බ වෙන නිසා එයා මේකට වැඩිය ලොකු අවධානයක් යොමු කරලා තියෙන්නේ මට පේන්නේ මේ පදින විලාසය හැටියට පේන්නේ. අවසාන ජයග්‍රහණය ලබා ගන්න තමයි. ඒකත් එයා කොහොමත් ඒක ඉදිරියට යනවා. ඔව් ක්‍රමයේ ඔව් එතකම සීතා කුමාරි මහත්මිය දැන් මේ වගේ දවසක අවසාන අධීර ජයග්‍රහණය සඳහා තීරණාත්මක අවසාන තුරුම්පු පාවිච්චි කරන දවසක් ටිකක් අවුවක් තියෙනවා. කිලෝමීටර් 150ක් තියෙනවා. ක්‍රීඩකයන්ට කොයි විදිහටද ශක්තිය සම්බන්ධයෙන් එහෙම උපදෙස් ලැබිලා ඇත්තේ අද ඔවුන්ට ඇඟේ හයිය තියාගන්නත් එපා දිනන්නේ?
ඇත්තටම මම හිතන විදිහට මෙතන දැන් අධීර ජයග්‍රහණ කරපු ක්‍රීඩකයින් තමන්ගේ ශක්තිය ඉතුරු කරගෙන යනවා. තමන්ට අවසාන තරගයේ ජයග්‍රහණය කරොත් මුළු තරගය ජයග්‍රහණය කිරීමේ අවස්ථාව හිමි වෙන නිසා. ඒ නිසා තමයි මේ ගොඩක් වෙලාවට ක්‍රීඩකයෝ පුකුරෙන් ගැලවෙන්නේ නැතුව කෙසේ හෝ එහි රැඳී සිටීමෙන් කටයුතු කරන්නේ. දැන් චමෝත් සිල්ලා ක්‍රීඩකයා ගොඩක් වෙලාවට මම දැක්කා තරගයේ ඉදිරියට ඒමට උත්සාහ කරන්නේ අනිත් ක්‍රීඩකයින්ට ආවරණය වෙමින් තරග කරනවා. ඉතින් ඒ ක්‍රීඩකයා තමන්ගේ අවස්ථාවට සූදානම් වෙනවා කියන එක තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. සීතා මට හිතෙනවා දැන් පෝෂණ කලාපේ ආරම්භ වෙලා තියෙන්නේ. මේ වෙලාවේ මේගොල්ලොන්ගේ මේක ස්ටොක් කරගෙන තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ ලබා ගත්තොත් හොඳයි. ඒකට සුදුසුම දේ තමයි ඇඹුල් කෙසෙල් ගෙඩි ගන්න හොඳ නැහැ. කෝලි කුට්ටු ඇම්බුම් වගේ කෙසෙල් ගෙඩි තමයි මේගොල්ලන් ආහාරයට ගන්න ඕන. ඒ වගේ දෙයක් අරගෙන ඒ කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර පහසුවෙන් දිරවන්න පුළුවන් ආහාර ඒ වගේ දේවල් ලබා ගත්තොත් මේගොල්ලන්ට ශක්තිය තව ටිකක් තැම්පත් කරගන්න පුළුවන්. ඔව් අපි කරනවා. දැන් අපි කලිනුත් දැක්කා ජායල පසු කරලා කාන්තා තරගය ගාලු මූදර පිටිය ප්‍රදේශයට පැමිණෙමින් ඉන්නවා. දැන් කුරුණෑගල පහු කරලා මේ තරගය විනාඩි 47ක් ඔන්න දැන් ගෙවුණා. දැන් මේ තරඟ දෙක සංවිධානය කරලා තියෙන්නේ පිරිමි තරඟයට ඉස්සෙල්ලා කාන්තා තරඟය නිම කරන්න. ඒ විදිහට තමයි සංවිධායකෝ මේ ෂෙඩියුල් කරලා හදලා තියෙන්නේ. එතකොට දැන් අපිට ගොඩාක් වෙලාවට මේ කාන්තා තරඟේ වේගය ඒගොල්ලන් අඩුවෙන් පවත්වාගෙන යනවා නම් ඒක ගොඩක් වෙලාවට පිරිමි තරඟයට බලපාන්න ඉඩ තියෙනවා. නමුත් දැන් තියෙන තත්ත්වය වෙනවා විනාඩි 47යි ගිහිල්ලා තියෙන්නේ. එහෙම වෙන්න ඉස්සර වෙලා කාන්තා තරඟය නිම කරයි කියලා හිතනවා. දැන් ජයලත් පහු කරලා තියෙන නිසා. එතකොට මට තවත් එකක් කියන්න ඕනේ මේ ක්‍රීඩකයෝ මේ පුහුණු වීම වලදී මේගොල්ලන් වේට් ට්‍රේනින් කරන්න ඕන අනිවාර්යයෙන්. මේ වේට් ට්‍රේනින් කරන ක්‍රම කීපයක් තියෙනවා. ඒ කියන්නේ පාපිති ක්‍රීඩාවටම අදාළ වෙච්ච ඔන්න ඒ ගැන අපි කතා කරමු. අපිට පුංචි වෙලාවක් දෙන්න. ඊට කලින් අපි විරාමයක් ලබා ගන්න සූදානම්. ඉතා ඉක්මනින් ඒ සමග සම්බන්ධ වෙන්නේ අපි දකිනවා මැද වේගයක් සහිතව තරගකරුවන් තරගයේ ධාවනයේ යෙදෙන්නේ. ලොකු වේගයකුත් නැහැ. වේගයේ තරම් අඩුවකුත් නැහැ. බද්‍රා මහත්මිය. මේ දැන් ක්‍රීඩකයෝ දැන් මේක තනිතලාවනේ. මේගොල්ලොන් දැන් මේකේ උපරිම වාසිය ගන්නවා. මොකද ඒගොල්ලන්ගේ එනර්ජි ඉතුරු කරගන්න. එනර්ජි ඉතුරු කරගෙන මේගොල්ලන් දැන් එකම පොකුරක් වශයෙන් තරඟ වදින්න නිසා මේගොල්ලන්ට වැදගත් වෙන්නේ මේ අවසාන තරඟයේ ස්ප්‍රින්ට් එක. ඒකට නම් අපි ශක්තිය ඉතුරු කරගෙන යන්න ඕන. ඒතර එක එක්කෙනා දැන් මෙතන චමෝත් සිල්ලා සහ මේ ආමිකේ කවුද මෙයා? ඔව්. ඒ දෙන්න තමයි මෙතන ඉන්නේ උපරිම ප්‍රධාන වශයෙන්. ඒතර ඒ දෙන්නට කිසිම අභියෝගයක් නැහැ. නමුත් අනිත් ක්‍රීඩකයෝ අනිත් ක්‍රීඩකයෝ උන්ට අභියෝගයක් වෙනවා. අනිත් ක්‍රීඩකයෝ අර ඒ දෙන්නට අභියෝගයක් වෙනවා. ඒ නිසා මේ තරඟේ ඒගොල්ලෝ ස්පීඩ් කරන්නේත් නැහැ. පාලනය කරගෙන යනවා. පාලනය කරන ඊළඟ මේගොල්ලෝ එකම බලාපොරොත්තුව අවසාන තරඟ ජයග්‍රහණය ලබා ගන්න තමයි. එතනින් තමයි සෑහෙන වෙනසක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙයාලා. ඒ වගේම බුද්ධික ගැන වචනයක් කියන්න ඕන. බුද්ධික කියන්නේ පාපිදී ක්‍රීඩකයෝ අතර ඉන්න අහිංසකම අවංකවම නිහතමානීම ක්‍රීඩකයෙක් කියලා හඳුන්වන්න පුළුවන් හැම ක්‍රීඩා තරඟයකින්ම. අත්දැකීමුත් ඒතරම්ම තියෙනවා. එච්චර අත්දැකීම් තියෙනවා. ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. කඳු වලට දක්ෂයි. ඒ වගේම එයාගේ නිහතමානීකම සහ අවංකකම මේ ගොඩාක් වැදගත් වෙනවා. මොකද අපි අනුරාධපුරේ තරඟයක් නිම කරනකොට ලොකු විශාල වර්ෂාවක් ආවා. ජාතික ශූරතාවයක්. ඒ වෙලාවේ ක්‍රීඩකයෝ 10ක් විතර එක පොකුරට ආවේ. මේ කැමරා වලටවත් කාටවත් ගන්න බැරි වුණා. එච්චරට විශාල වර්ෂාවක්. නමුත් අපි ක්‍රීඩකයන්ගෙන් පොඩ්ඩක් අහලා බැලුවා මේගොල්ලෝ ආපු 10 දෙනාගෙන් අහලා බලනකොට සමහර ක්‍රීඩකයෝ එයාලා හිටපු තැනට වඩා ඉදිරියෙන් හිටිය විදිහට කිව්වා. නමුත් බුද්ධික වර්ණකුල සූරිය තමයි කිව්වේ හරියටම එයාගේ ප්ලේස් එක එයා හිටපු තැන සහ අනිත් අය හිටපු තැන. ඒ නිසා අපිට හරිය මේ පහසුවක් වුණා එයාගෙන් මේ රිසල්ට් එක හදාගන්න. එහෙම සටහනක් තියන්න මතක් වෙන එකම කොච්චර දෙයක්ද ක්‍රීඩකයෙකුට. ඔවුන් ඒ කියන්නේ මේවා තමයි අර වටිනාකම් අගනාකම් කියලා කියන්නේ එකතු කරගෙන ක්‍රීඩා ජීවිතයක් ගොඩනගා ගන්න ලැබෙන එකම ඊටාම වාසනාවක්. ජයග්‍රහණ විතරක් නෙවෙයි ජීවිතයක් ඇතුලේ තියෙන්නේ. මේ හැම දෙයකම එක්කාසුව තමයි ඒ අතර මතක් කරන්නේ. අපි මේ සීතා මහත්මියගෙන් ක්‍රීඩා ජීවිතයේ වටිනම තැන් ගැන
කතා කරන්න පුළුවන් වුණා භද්‍ර මහත්මිය ජීවිතේ හොඳම තරගය මොකක්ද දකින්නේ? මම ක්‍රීඩාව පටන් ගත්තේ 1968. මේ කවුරුත් ඔයගොල්ලන් කවුරුත් ඉපදිලාවත් නෑ එතකොට. 68 පටන් අරගෙන මම 99 දක්වා තරඟ වලට සහභාගී වුණා. ඔය අතර අවුරුදු 1 2 3ක් වගේ තරඟ වලට සහභාගී වෙන වෙච්ච අවස්ථාවල් තියෙනවා. මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිසා අනුරාධපුරේ ටවුන් එකේ නිසා මට උඟක් කොළඹ තරඟ වලට එන්න හම්බුන්නේ නැහැ. මම පොඩි කාලේ ඉඳන් අවුරුදු 15 විතර පටන් ගත්තේ. ඊට පස්සේ මම විවාහ වුණා 1975 විවාහ වෙලා කෑගල්ල ප්‍රදේශයට ආවා. ඊට පස්සේ තමයි මුර කොළඹ පාරයි අපි ඉන්නේ. මට පේනවා මේ ක්‍රීඩකයෝ ට්‍රේනින් කරනවා. ඒ පේනකොට මට පුදුම ආසාවක් ඇති වුණා. ඉතින් ඊට පස්සේ මම ඒත් අවුරුදු තරඟ වලට සහභාගී වුණා. ඊට පස්සේ මම කල්පනා කරා ඊට වැඩි උඩට යන්න ඕන කියලා. යන්න ඕන කියලා මට උදව් කරා. මම ඒක මතක් කරන්න ඕන. සුසන්තිකා ජයසිංහගේ පුහුණුකාරී ධම්මිකා වනිකසිංහ කියලා. එයා තමයි අපේ ක්‍රීඩා වරකබල ප්‍රදේශයේ ක්‍රීඩා නිලධාරි වශයෙන් හිටියේ. මෙන්න අපි අතරේ මේ ඉන්ටර්මීඩියට් ස්ප්‍රින්ට් වල අර ප්‍රධාන පෙළේ ක්‍රීඩකවෝ නැතුව වෙන කෙනෙක් වෙන අය ජයග්‍රහණය කරනවට අර ක්‍රීඩකෝ කැමති. මොකද එතකොට ඒ ලකුණු ප්‍රමාණය ඒගොල්ලන්ට බලපෑමක් වෙන්නේ නැහැ. බලපෑමක් වෙන්නේ ඒගොල්ලන්ගේ ජයග්‍රහණයට බලපෑමක් වෙන්නේ. ඒ නිසා ඒගොල්ලන් උත්සාහ කරන්න නැතුව ඇති වෙනත් ආධුනික ක්‍රීඩකයන්ට සහ පළපුරුදු මේ ලකුණු නැති ක්‍රීඩකයෝ ඉදිරියට ගිහින් ස්ප්‍රින්ට් ජයග්‍රහණය කරාට කමක් නැහැ කියන හැඟීමෙන් තමයි ඒගොල්ලන් තරගයේ අදින්නේ කියලා පේනවා. ජයග්‍රහණය හොයාගෙන යන්නට මීරිගමින් ගමන ආරම්භ කළ ක්‍රීඩිකාවන් 22 දෙනෙක් එතෙන් සිට කිසිවෙකුට තමන්ගේ කණ්ඩායම තමන්ගේ පොකුර කඩාගෙන යන්නට ඉදිරියට යන්නට ඉඩකඩ ලබා නොදී එකම පොකුරක් බවට පරිවර්තනය කරගෙන අවසන් කිලෝමීටර් 3ට දැන් තරගය කැඳවාගෙන වී තිබෙනවා. ඒ කියන්නේ කිලෝමීටර් 80කට ආසන දුර ප්‍රමාණයක් එක පොකුරක්. ඔබට හිතා ගන්න පුළුවන් මේ තරගය මොන විදිහේ තියුණු තීරණාත්මක චමත්කාර ජනක එකක් බවට පරිවර්තනය කරයිද. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සටන් වැදුණු අඛණ්ඩව තරග වැදුණු තරගකාරයන්ගේ ඒ තීරණාත්මක අභියෝගාත්මක තරග නිමාවට සියල්ල සූදානම්ෙන් තමන්ගේ ශරීරයේ අවසන් ශක්ති ප්‍රමාණය අවසන් කැලරි ප්‍රමාණය දැන් ඔවුන් වියදම් කරමින් ඉන්නවා. මෙවර කිලුර තමන්ගේ භූමියට රැගෙන යන්නට ඒ ගුවන් හමුදාවටද නාවික හමුදාවටද ශ්‍රී ලංකා යුද හමුදාවටද කියන අභියෝගාත්මක ප්‍රශ්නයත් එක්ක ක්‍රීඩිකාවන් ඉදිරියට අතරින් මෙදුරු ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකාව ඉදිරියෙන් දෙවන්නත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දිනේෂ පංචාලි ඉනතුරුව අංක 6 සුදාරිකා ප්‍රදර්ශනී මෙවර 1 2 3 ප්‍රථම ස්ථාන තුනම ගුවන් හමුදාව තමන් සතු කරගත් බවට වන තොරතුරු ග්‍රහණය කරගන්න අපට පුළුවන්කම ලැබුණා. ඒ තරම් ඉඩකඩ ලබා දෙමු. කිලෝමීටර 414ක දුර ප්‍රමාණයක් තරණය කළ තරඟකරුවන් 170ක් අතරින් ප්‍රමුඛයා බවට පරිවර්තනය වන්නට උත්සාහ කරන තුන්වන අධියර ජයග්‍රාහකයා මෙන්න ගාල මුවදොර වටරවුමට සමීපයි. ඊට පිටුපසින් ඩී.ආර්. විජේවර්ධන මාවත ප්‍රදේශයේ දෙවන ඛණ්ඩ පළමු පොකුර නියෝජනය කරන ආකාරය දකින්නට පුළුවන්. පළමු පොකුර පසුපසින් ඊට ඉදිරියෙන් පොකුර ඛණ්ඩනය කළ සාරංග පෙරරා ජයග්‍රහණයේ සතුට කල් ඇතිවම විඳිමින් දන්නා ඔහුගේ පරතරය ඉතාමත් තියුණු එකක් බව මේ මොහොතේදී ඔහු පසු කර යන්නට සේසු කිසිවෙකුට හැකියාව නොලැබෙන බව සාරංග දන්නවා. ඒ නිසා මෙන්න ගාලු මුවදොර තීරණාත්මක වටරවුම ඔහු තරණය කරනවා. දැන් සූදානමින් අද කිලෝමීටර 155ක දුර ප්‍රමාණයකින් සුසෑදී තුන්වන අධියර ජයග්‍රාහකයා 26 වන ගුවන් හමුදා පාබැති සවාරියේ මෙන්න ජයග්‍රාහී රේඛාව ABS පෙනෙන මානයට දැන් පැමිණ අවසන් මෙන්න ඔහු ජයග්‍රාහී කෙළවර ස්පර්ශ කිරීම සඳහා සූදානම් සිටින ආකාරය දකින්නට පුළුවන්. අභියෝගයක් නැහැ. අධියර ජයග්‍රාහකයා ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන අංක 73න් සාරංග පෙරේරා සමමිතියක අභියෝගාත්මක ධාවනයක් ලංකාවේ ප්‍රමුඛ පෙළ බොහෝ සටන්කරුවන් සිටි මේ සටනේ ඒ කිසිවෙක් ආපසු සමීපවලවත් ඉඩකඩක් ලබා නොදෙමින් තුන්වන ආදියර ජයග්‍රාහකයා කඳු තරණයේ චුරා සාරංග පෙරේරා දැන්